දවසක් මිහිඳු මහරහතන් වහන්සේ රුවන්වැලි සෑය ඉදිවෙන භූමියේ ගහක් යට විවේකයෙන් භාවනා කරමින් වැඩ ඉන්නවා. දේවානම්පියතිස්ස රජුරුව මල් වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මල් වට්ටිය පූජා කළ වැන්දා. මිහිඳු මහරහතන් වහන්සේ මල් වට්ටිය අතට අරගෙන අධිෂ්ඨාන කළ දුන්න රජතුමනි මේ මල් ටික මේ පොළොව වටේට ඉහින්න කියෝ. රජුරුව මල් ටික පොළොවට ඉහින්නකොට පොළොව ගිගුරුම් දෙමින් පොළොව සෙලවෙන්න ගත්තා. රජතුමා මේ මොකද මේ කියලා අහනවා ස්වාමීනි ඇයි මේ පොළොව සෙලවුනේ? මල් ඉහිනකොට පොළොව කම්පා වෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මෙතන මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා සමග ඒ කාලේ ලංකා භූමියට වැඩම කරලා මෙතන සමාපත්තියෙන් වැඩ හිටිය තැන. මේ මහා බද්ද කල්පේ දෙවනුව පහළ වෙච්ච කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග මෙතන සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙන. මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා සමග මෙතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙන. රජතුමනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග මෙතනම සමාපත්තියෙන් වැඩ හිටියා. මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච සිව් බුදුවරුම සේවනය කරපු භූමියක් මේ. අනාගතේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැම්පත් වෙලා ලෝක පූජිත චෛත්‍යයක් මෙතන නිර්මාණය වෙනවා. ඒ නිසායි කිය පොළොව සෙලවෙන්නේ පොළොව කම්පා වෙන්නේ. රජුරවන්ට ආසාවක් ඇති වුණ අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න. මම මගේ රාජ්‍ය කාලය තුල ඔබ වහන්සේගේ උපදෙස් ඇතුව මේ චෛත්‍ය ඉදි කරන්නම් කිව්වා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබ සුදුස්සන් නෙවෙයි කිව්වා. මේ චෛත්‍ය ඉදි කරන්නම පෙරම් පුරාගෙන එන පාරමී පුරාගෙන එන බෝධිසත්වයෙක් ඔබේ මුණුබුරෙක් හැටියට දුටුගැමුණු නමින් අනාගතේ පහළ වෙනවා. අසංකීයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්වයෙක්. ඒ වෙලාවේ කියනවා රජ්ජුරුවන්ට සතුටු හිතුණ අනේ ස්වාමීනී එහෙමනම් ඒ පින් ඇති මගේ මුණුබුරා මම ඉදි කරා හා සමානයික මගේ මුණුබුරෙක් මේ චෛත්‍ය මෙතන ඉදි කරනවන ස්වාමීනී මගෙන් මොකක්ද විය යුත්තේ? ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔය කියපු තොරතුරු සෙල් ටැඹක සටහන් කරලා මෙතන පිහිටවන්න කිව්වා. ඒ විතරක් නෙමේ රත්තරම් පත්තිරුවල ලියලා ආරක්ෂිතව මේ තොරතුරු සටහන් කළා තියන්න කිව්වා. රජතුමා කරඬුවල තැම්පත් කළ මේ තොරතුරු ආරක්ෂිතව අනාගතයේ දුටුගැමුණු රජුරවන්ට මේ භූමිය හොයාගෙන චෛත්‍ය ඉදිකිරීම පිණිස මේ තොරතුරු සටහන් කරා. ඒ වගේම සෙල් ටැඹක ශාල ගල් පෝරුවක සෙල් ටැඹක චෛත්‍ය ඉදිවන භූමියේ මේ තොරතුරු සටහන් කරලා දුටුගැමුණු රජුරවන්ට මේක හොයාගෙන මෙතන චෛත්‍ය ඉදි කරන්න දේවානම්පියතිස්ස රජුරුව තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි සෙල් ටැඹ පිහිටවන්නේ. දුටුගැමුණු රජුරුව පහළ වෙලා යුද්ධය අවසන් කරලා එදා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරලා යනකොට තමයි මේ සෙල් ටැඹ දැකලා මේ චෛත්‍ය මෙතන ඉදි කරන්න අරමුණ පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා එදා දුටුගැමුණු රජුරුව මේ මහා සෑය ඉදි කරපු හැටි දෙවියන්ගෙන් ලැබිච්ච සහයෝගය මේ මහා සෑය ඉදි කරද්දි සිදුවෙච්ච මහා අසිරිමත් සිදුවීම් රැසක් දේශනාවල සඳහන් වෙලා තියෙන. පින්වතුනි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ අසංකීයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මේ මහා බෝධිසත්ව රජතුමාගේ පාරමී ශක්තිය. ඒ වගේම එදා වැඩ සිටි 이르දි බල සම්පන්න ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාගේ 이르දිමේ ශක්තිය. ඒ වගේමයි දෙවිවරුන්ගේ දිව්‍ය ශක්තිය කියන මෙන්න මේ කරුණු තුනම එකතු වෙච්ච ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ සියල්ල මත ගොඩනැගිච්ච ලෝකේ පූජනීයම චෛත්‍යයක් තමයි රුවන්වැලි මහා සෑ භූමිය. හරිම අසිරිමත් තොරතුරු මේ රුවන්වැලි මහා සෑය ගැන සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි වර්තමානයේ අපිට ඔබට මේ ලෝකයාට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි මේ ලංකා භූමියේ වැඩ සිටින ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබ බෞද්ධයෙක් නම් ඔබ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් මේ රුවන්වැලි මහා සෑය අභියසට ඔබේ ජීවිතේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔබ මේ පුණ්‍ය භූමිය වන්දනා කරමින් තුනුරුවන් සිහි කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවාසේ මේ චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරමින් බුදුගුණ සිහි කර කර ඔබ ජීවිතේ වන්දනා කරලා අප්‍රමාණ වශයෙන් පින් රැස් කරගන්න මහන්සි වෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ
මේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකෙ කොහේ තිබුණත් එකට එකතු වෙලා බුදුරුවක් මවාගෙන අහසේ පෙළහර පාලා ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන විස්තර ධාතු ඉවන්න කට්ටකතා ආදී ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මේ ධාතු පරිනිර්වාණය එදාට ආරම්භ වෙන්නෙත් රුවන්වැලි මහා සෑ භූමියෙන් කියන. එතනින් තමයි ධාතු පරිනිර්වාණය ආරම්භය සිදුවේ. එතකං තව අවුරුදු 2400 ගණනක් යනතෙක් මොන තරං උවදුරු උපද්‍රව මොන තරං විපත් අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලවල මේ රුවන්වැලි මහා සෑ ආදී චෛත්‍ය අටමස්ථාන වනාන්තර බවට පත්වුණ. හැබැයි ආයෙමත් මහා පිං ඇති අය පහළ වෙලා ඒ තිබිච්ච ස්වරූපයෙන් මේ චෛත්‍ය ගොඩනගලා ආයෙමත් දෙව් මිනිසුන්ට වන්දනා කරන්න සලස්සන. ඒ නිසා මේ මහා සෑය තව අවුරුදු 2400 ගණනක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිස්සුන්ගේ අප්‍රමාණ පුද පූජා ලබමින් පවතිනවා. ඒ නිසා පින්වතුනි ඔබට මේ මහා සෑය වෙනුවෙන් පින්දහම්